ඉතින් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ C ලැන්ග්වේජ් එක කොහොමද අපි කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියන එක ගැන කතා කරන්න. ඒ කියන්නේ දැන් මුලින්ම අපි කෝඩින් කරන්න බලාපොරොත්තු වෙන්නේ Visual Studio Code වල නම් ඉතින් අපිට C compiler එක වෙනම ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් අපි C compiler එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියන එක සහ Visual Studio Code කොහොමද යූස් කරන්නේ මේ කෝඩින් වලට කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. අපිට C free වගේ tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් C free කියලා කියන්නේ professional tool එකක්. ඒක අපි pay කරලා ගන්න ඕනේ. ඒක ඉතින් අපිට එහෙම රෙජිස්ටර් කරගන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ C free යූස් කරන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්දී අපි බලන්න ඕනේ අපිට ෆ්‍රී කරගන්න පුළුවන් විදිහේ ටූල් එකක් නිසා අපිට Visual Studio Code තමයි අපි යූස් කරන්නේ ගොඩක් ප්‍රෝග්‍රෑමින්ග්ස් වලට. ඉතින් ඒකට කම්පයිලර් එක ඉන්ස්ටෝල් කරගෙන අපි යනවා අපේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට. හරි. එතකොට මුලින්ම අපි C ඉන්ස්ටෝල් කරගන්න ඉස්සෙල්ලා GNU compiler collection එකක් හොයා ගන්න ඕනේ. මම ඒකට GNU compiler collection එකක් හොයාගෙන තියෙනවා. එතන මේක ඉන්ටර්නෙට් එකේ තියෙන එකක්. අපි ඒකට කියනවා MinGW W64 W64 කියන්නේ මේ 64 bits කියන අදහස් තමයි මම මෙතෙන්දී අදහස් කරලා තියෙන්නේ. අපි Google එකට ගිහිල්ලා Google එකේ type කරනවා. දැන් අපේ GCC එක තමයි MinGW minimalist GNU for Windows. මේක තමයි අපේ GCC ෆයිල් එක. එතකොට මේ GCC ෆයිල් එක අපේ එන source box එකේ එන මේ පළවෙනි link එකෙන් අපි link එක click කරගෙන අපි එතෙන්ට යනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා අපේ site එක load වෙනවා redirect වෙනවා. මෙතන හොඳට බලන්න ඕනේ මෙන්න මේ විදිහේ installation screenshot ටිකක් පෙන්නලා තියෙනවද කියලා. එහෙම නැති වුණොත් එන ෆයිල් එක folder එකක් ඒක install කරගන්න අපිට පොඩි වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. මෙතන මේ විදිහේ ස්ක්‍රීන්ෂොට් එකක් නැතුව එන ඔයාගේ GCC ෆයිල් කලෙක්ෂන් එක zip ෆයිල් එකක් විදිහට ඒක එන්නේ. ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් අපි මේ ෆයිල් එකම අරගන්න ඕනේ. මේක වඩාත් පහසුයි. මේක ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. චූටි වෙලාවක් මෙයා ගන්නවා. අරගත්තට පස්සේ අපිට ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් ෆයිල් එක ස්ටාර්ට් වෙනවා. මේ වගේ exe ෆයිල් එකක් තමයි අපිට ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මම මගේ මේකේ ලොකේෂන් එක හදා ගන්නවා. ලොකේෂන් එක C මම හදාගත්ත C ෆෝල්ඩර් එකට යනවා. ඒකේ මම ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. GW කියලා. මේක GCC ෆයිල් එකක්. මේ GCC ෆයිල් එක තමයි අපි මෙතන ඉන්ස්ටෝල් කරගන්න අපේ කම්පියුටර් එකේ Visual Studio Code වලට කනෙක්ෂන් එක හදාගන්න. right. දැන් මේ ෆයිල් එකෙන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම දැන් මෙයාව ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරනවා. right. දැන් අපිට මම සයිට් එකෙන් අයින් වෙනවා. එංගලා මේ විදිහට ඉන්ස්ටෝල් වින්ඩෝ එක ඇවිල්ලා තියෙනවා ඉන්ස්ටෝලේෂන් වින්ඩෝ එක. මම මෙතනින් ඉන්ස්ටෝල් කරනවා. මෙතන path එක ඉන්ස්ටෝලේෂන් ඩිරෙක්ටරි එක අපි cmin.gw කියලාම අපි තියන්න ගන්නවා. මොකද අපි මේක වෙනස් කරන්න යන්නේ නැහැ. C ෆෝල්ඩර් එක ඇතුළේම min.gw කියන GCC එක අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවා. එතකොට කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ යා ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්නවා. යාට උවමනා කරන ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝලේෂන් පාර්ට් එකට යනවා. මෙතෙන්දී අපි වැදගත්ම දේ තමයි අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ මේ ටික ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝලේෂන් එක සම්පූර්ණ කම්ප්ලීට් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. right. මෙතෙන්දී අපි අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න ඕනේ MinGW32 GCC G++ කියන කම්පයිලර් එක mark for installation ගිහිල්ලා අපි මෙතන ඉන්ස්ටෝලේෂන් වල
අපි යනවා apply changes. ඉතින් මේ විදිහට මෙතන install වෙලා තියෙනවා. අපි මේ dialog එක close කරලා දානවා. install කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ හදන්න ඕනි අපි path එක. path එක හදන්න නම් අපි අනිවාර්යෙන් environment මෙතන search කරනවා environmental system edit the system environment variable click කරලා මෙතන තියෙනවා environment variable. දැන් අපිට මෙතන path එක තමයි set කරන්න ඕනේ. අපි මෙතනින් path එක set කරන්න අපි path එක copy කර ගන්න ඕනේ. ඒකට අපි කරන්නේ C එකට ගිහිල්ලා C වල තියෙනවා අපි install කරපු WinGW folder එක. මේකේ bin file එකට ගියාට පස්සේ bin file එකේ අපි දන්නවා අපිට උවමනා කරන ඔක්කොම compilers ටික මේකේ add වෙලා තියෙනවා. මේ තියෙන ඔක්කොම compilers ටික මේ bin folder එකේ තියෙනවා. ඉතින් අපි මෙතනින් මෙන්න මේ link එක මේ විදිහට copy කරගෙන අරගන්නවා. අරගෙන අපි මෙතන path එක double click කරලා new path ගිහිල්ලා මෙතනින් අලුතෙන් line එකක් අපි add කරනවා. අර min gw අපි copy කරගත්තු path එක මෙතන line එකක් විදිහට add කරනවා. add කරලා අපි okay කරනවා. okay කරලා මෙතනත් okay then okay. දැන් අපි command prompt එකට යනවා. cmd command prompt එකට ගිහිල්ලා මෙතන අපි type කරනවා අපේ version එක දැන් gcc file එක install වෙලාද කියලා බලන්න. අපි type කරනවා command එක gcc version GCC ෆයිල් එක දැන් අපි මෙතන වැඩ කරනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැතුව වැඩ කරන version එකක් මෙතන අපිට පෙන්නලා තියෙනවා. දැන් ඊළඟට අපි යනවා අපේ Visual Studio Code වලට. Visual Studio Code අපි install කරගෙන තිබුණේ මේ ඉස්සෙල්ලා අපි Coding Software පාවිච්චි කරන්න ඕන වුණාම අපි install කරගෙන තියෙනවා. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. මේ version එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අපි අලුතෙන් extension එකක් මේකට add කරනවා code runner කියලා. code runner. code runner කියන මේක C++ වලට අදාළව තියෙන මේ extension එක අපි add කරගන්නවා. add කරගත්තාට පස්සේ අපිට මේ codings කරගෙන යන්න පුළුවන්. right install වුණා. install කරා. ඊට පස්සේ ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ දැන්. අපිට මේකේ codings ටික කරගෙන යන්න පුළුවන්. දැන් මම ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා මගේ පළවෙනි ෆයිල් එක හදා ගන්නවා. මම සිලෙක්ට් කරගන්නවා මෙතන මගේ ෆෝල්ඩර් එක C ෆයිල්ස් හදන. example program කියන සිලෙක්ට් කරගත්තා. පළවෙනි ෆයිල් එක මම මෙතන පළවෙනි C ෆයිල් එක මම හදාගත්තා. හරි දැන් අපි sample code එක ටෙස්ට් කරන්න යන්නේ. ඒක අපි මෙන්න මේ code එක apply කරනවා. අපි hello world program එක මෙතනින් ලියලා check කරලා බලනවා මේක run වෙනවද කියලා. right අපි hash include stdio.h in
දැන් අපි C ෆයිල් එක පළවෙනි එක්සාම්පල් C ෆයිල් එක ලියලා ඉවරයි. මේකේ අවුට්පුට් එක විදිහට hello world කියලා තමයි print වෙන්න ඕනි. ඉතින් ඒක print වෙනවද හරියට මේ කෝඩ් එක run වෙනවද කියලා බලන්න අපිට පුළුවන් මේ කෝඩ් එක run කරන්නේ මෙන්න මෙතන තියෙනවා චූටි icon එකක් පහළට ඊතලයක්. මෙතන තියෙනවා run code කියන මම ලිපේ මෙතන එක අපි run code ක්ලික් කරලා චෙක් කරන්න පුළුවන් අපිට කෝඩ් එක රන් වෙනවද කියලා. මෙන්න මේ විදිහට පළවෙනි මැසේජ් එකක් එනවා. ඊට පස්සේ අපිට අපේ අවුට්පුට් එක මෙන්න මෙතන පෙන්නනවා. hello world කියලා පෙන්නනවා. අපේ මේ කෝඩ් එක හරියටම රන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් C ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා Visual Studio Codes වල අපේ කෝඩින් කරගෙන යන්න. ඉතින් මේ කෝඩින් කරගෙන යන අපි කරපු ස්ටෙප් ටික හරියටම කරොත් අපිට පහසුවෙන් කෝඩින් කරගෙන යන්න පුළුවන්.